සමිඳුන්ගෙන් දෙසවනට. පළමුවන දෙව ප්‍රකාශනය. ශුදෝ පවුල්තුමන් විසින් රෝමෝරට ලියල් ලද හසුනෙන් කොටසකි. ක්‍රිස්තුන් ජෙස් වහන්සේ දාසයකු වන උන්වහන්සේගේ සුභාසන දේශනා කිරීම පිණිස අපෝස්තුලවරයෙකු වීමට දේව වරම් කැඳවීමලත් පාවුලු වෙතිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවසිවරයන් මගින් ඒ සුභාසන ගැන ශුදෝ ලිවිල්ලේ පොරුන්දු දුන්සේක. ඒ සුභාසන උන්වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවය. පරපුර අනුව බලන විට උන්වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි ඔබන්සේක. එහෙත් ලෝකෝත්තර වශයෙන් මරණයෙන් උත්ථානවීම හේතුකොටගෙන දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂයක් වූසේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමෙන් අපෝස්තුලවරයෙකු වීමේ වරම මම උන්වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් වහන්සේගෙන් කැඳවීමලත් බැවින් ඔබද ඒ ඇදහිලිවතුන්ගෙන් සංඛ්‍යාවට අයිතිය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ උන්වහන්සේට කැපකරන ලද සෙනගක් වන රෝමෙහි සිටින ඔබ හැම දෙනා වෙත මේ ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියත් ඔබට වේවා. දේවාක්‍යයේ සේය. සුවිශේෂක ලූක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උපටාගත් කොටසකි. සමූහයක් තමන් වහන්සේ වෙත රැස්කකා එද්දී ජෙස් වහන්සේ මෙසේ වදාළසේක. මේ පරම්පරාව නපුරු එකකි. ඔවු හාස්කම් සොයති. ඒත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදනුවත. ජෝනා නිනිවේ වැසියන්ට යම්සේ සලකුණක් වීද එසේම මනුෂ්‍ය පුත්‍රයාණු මේ පරම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්්‍ය දවසේදී දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යන්ට විරුද්ධව නැගිට ඔවුන් වරදට පත් කරන්නේය. ඇ සලමුන්ගේ ප්‍රඥාව අසනුවස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියාය. බලන්න සලමුන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක් මෙහි සිටී. නිනිවේ මනුෂ්‍යෝ විනිශ්්‍ය දවසේදී මේ පරම්පරාව සමඟ නැගී සිට ඔවුන්ට වරදට පත් කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්ම දේශනා අසා ඔහු මනස්ථාපනය වූක. බලන්න ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මෙහි සිටිති. සමිධානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය.